හායි යාළුවනේ ඔන්න හුඟ දවසකින් මම ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙක් වසකයට ගන්න පුළුවන් නැත්නම් ධනය සමගිය ඇති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ සාර්ථකත්වය ඇති කර ගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. ඒ තමයි NLP. මේ NLP කියන්නේ Neuro Linguistic Plasticity කියන මෙතඩ් එක. ඉතින් මේ විදිහට ඔයාට ප්‍රබල ආශාවක් තියෙනවා නම් ඔබේ මොළය ඔබේ හීනවලට ආදරය කරනවා නම් ඔබේ මොළය හැඩගැහෙනවා ඔබට ඒ දේ ලබා ගන්න. ඉතින් මෙහිදී වෙන්නේ මේ වචන පාවිච්චි කරලා මොලේ තියෙන ශක්තියින් වෙනස් කරන මෙතඩ් එකක්. ඉතින් අපි බලමු මේ ක්‍රමයෙන් කෙනෙකුගේ හිත දිනා ගන්න කොහොමද කියලා. මුලින්ම අපි මේකට ඉටිපන්දම් අභ්‍යාසයක් යොදා ගන්නවා. මේ විදිහට කරලා බලන්න ඔයත්. අපි එහෙනම් පටන් ගමු. මේකෙදි ඔයා කරන්න ඕනේ මේ ඉටිපන්දමත් එක්ක දීලා තියෙන වාක්‍ය ඔයාගේ හිතින් මනසින් කියවන්න ඕනේ. කියවලා ඒක පරිකල්පනය කරන්න ඕනේ. හිතේ විශ්වාසයෙන් තමයි මේ දේ කරන්න ඕන. මුලින්ම ඔබ හමුවීමට නියමිත පුද්ගලයාගේ එහෙම නැත්නම් ඔබට හිත වසඟ කර ගැනීමට අවශ්‍ය පුද්ගලයාගේ ඡායාරූපයක් ළඟට ගන්න. එයට සිතින් මෙත් වඩන්න. එය මවාගෙන ඒ දෙස බලාගෙන මෙත් වඩන්න. මෛත්‍රී කරන්න. හැකිනම් ඔබ මෙම ඉටිපන්දම දෙස බලාගෙන ඔබගේ ක්‍රියාව ඉදිරියටම කරගෙන යන්න. දැන් ඔබ දෙදෙනාගේ හමුව අවසානයේදී ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිචාරය කෙලෙස වේදැයි මනසින් දකින්න. නැත්නම් පරිකල්පනය කරන්න. ඔහුගේ හෝ ඇයගේ යහපත ප්‍රාර්ථනා කරන්න. මෙත් සිතුවිලි යොමු කරන්න.
දැන් ඔබ මේ ඉටිපන්දම් ආලෝකය ඔබ තුළට ගන්නවා වගේම ඔහු තුළටත් නැත්නම් ඇය තුළටත් යොමු කරන්න. ඉන්පසු චිත්තරූප මවන්න. ඔබගේ හමුවීම අවසානයේදී එයාගේ ප්‍රතිඵලය, එයා කියන දේවල්, එයා කොහොම හැසිරෙයිද කියන එක ධනාත්මකව හිතන්න. ධනාත්මකව චිත්තරූප මවා ගන්න. ඉතින් මේ ක්‍රමය විශ්වාසයෙන් ධනාත්මකවයි ඔයා කරන්න ඕන. ඔබ දෙදෙනාගේ ආදරය පිළිබඳව, අවංකභාවය පිළිබඳව මෙතනදී මනසින් මෙනෙහි කරන්න. ඉටිපන්දමේ දැල්ල දෙස හොඳින් බලාගෙන ගැඹුරින් ඔබේ සහකරුවාගේ සහකාරියගේ දෙදෙනාගේම ඇති අවංකභාවය පිළිබඳව සහ ඔබ දෙදෙනාගේ ආදරය පිළිබඳව ගැඹුරින් පරිකල්පනය කරන්න. එහෙම නැත්නම් චිත්තරූප මවා ගන්න. ඔබගේ අවංක ආදරය පිළිබඳව හිතන්න, මෙනෙහි කරන්න.